සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් අපි බිහිසුණු නිමේෂය තුළින් තවත් සත්‍ය හොල්මන් කතාවක් අරගෙන ආවා. ඔයාලා තවත් මේ වගේ කතා බලන්න කැමති නම් අපේ channel එකට subscribe කරලා like කරන්න අමතක කරන්න එපා. ඔහු නමෙන් අකිලය. අකිල වෘත්තීන් ත්‍රිවිල් රථ රියදුරකි. ඔහු මේ සිදුවීමට මුහුණ දුන්නේ වර්ෂ 2015 දීය. එදා අකිලට ටිකක් දුර හයර් එකක් සෙට් වුණා. එදා හඳත් හොඳට පායලා තිබුණා. ඔහු ආ පාර දෙපසම කැලෑව නිසා අකිලට දැනුනේ මහ මුස්පේන්තු ගතියක්. ටිකෙන් ටික වේලාව ගත වුණා. පාන්දර 3ට ආසන්න වෙද්දී අකිලට මහා අමුතු සීතලක් දැනෙන්න ගත්තා. ඒත් එක්කම පාරේ අයින හිටපු කාන්තාවක් ත්‍රිවිල් එකට අත දැම්මා. මේ මාරේ මේ පාළු පාරේ මේ මිනිස්සේ මොනවද කරන්නේ? අකිල Tamanටම කියාගත්තා. ඔහු වාහනේ හිමීට නතර කළා. හයර් එකක් යන්න පුළුවන්ද අයියේ? වාහනයට අත දැමුණු තරුණිය ඇසුවා. කොහෙද නං ගියන්නේ? අකිල ඇහුවා. නගින්නකෝ වාහනේට. කී අකිල මේ පාළු පාරේ තනියම යනවට වඩා කවුරු හරි එක්ක යන්නේක හිතටත් හයියක් නේ කියලා හිතුවා. නිකන්ම යනවට වඩා Tamanට අතට තව මුදලකුත් ලැබෙන බව සිතමින් ඔහු සතුටු වුණා. නංගි මේ මාරය කොහෙද යන්නේ? අකිල ඇසුවා. ඒ ප්‍රශ්නෙට ඔහුට කිසි පිළිතුරක් ලැබුණේ නැහැ. නංගි මේ ළඟද? අකිල ඇසූ දෙවන ප්‍රශ්නයටත් ඔහුට කිසි පිළිතුරක් ලැබුණේ නැහැ. නංගි ආව කොහෙන්ද බස්සන්න ඕනේ? අකිල ඇසුවා. මම කියන්නම්කෝ ඔහුම යමු. අකිලගේ අවසාන ප්‍රශ්නයට පමණක් ඇය එසේ පිළිතුරු දුන්නා. නංගි මෙහෙද ඉන්නේ? වා වැඩි කතා කරන්න කැමති නෑ වගේනේ. අකිලේසේ අසනවාත් සමගම ඔහුට පිටුපසින් ඇසුනේ සිනාසෙන හඬකි. උතනින් නවත්තන්න කියූ තරුණිය හයර් එකට මුදල් නොදීම වාහනයෙන් බැස ඉදිරියට යන්නට වුණා. නංගි වා මගේ හයර් එකට සල්ලි දුන්නේ නෑ. සල්ලි දීලා යන්න. කියා කෑ ගැසූ අකිලද තරුණිය පසුපස ඇය ඇතුළු වූ කැලෑව තුලට යන්නට වුණා. දැඩි ලෙස කූපයට පත් වූ අකිල මේ නංගි මගේ සල්ලි දීලා ඕන දෙනක යන්න. මට ගෙදර යන්න පරක් වෙනවා. යයි කියමින් තරුණිය පසුපස තවත් කැලේ ඇතුළටම යන්නට ඌයේ නොදැනුවත්වමය. තරුණිය පසුපස අකිලට හීන් දහදිය දැම්මේ ඇය තරුණිය පසුපස ඇවිත් නතර වී තිබෙන්නේ සොහොනක් ළඟ බව දැකීමෙන් අනතුරුවයි. ඒත් එක්කම මෙම තරුණිය එක් සොහොන් කොටක් අසලට ගොස් අතුරුදහන් වුණා. සිදු කිසිවක් සිතාගත නොහැකි වූ අකිල සොහොන් කොට දෙස මද වේලාවක් බලා සිටියේ තරුණියට සිදු වූයේ කුමක්දැයි වටහාගත නොහැකි වූ බැවින්. හයර් එක අමතක කර නැවත නිවසට පැමිණෙන්නට හදනවත් සමගම අකිලට දැකගත හැකි වූයේ සොහොන් කොට පිටුපසින් මතු වූ මුහුණකි. ඒ මුහුණ දුටු අකිල අප්පඩ සිරි මේ මොකෙද්ද මේ? දෙලෝ රත් වුණ අකිල කකුලට වාරු අරගෙන ත්‍රිවිල් රථයට ගොඩ වී පිඹගෙන නිවසට ගියේ මහරෑන් නැවතත් හයර් නම් යන්නේ නැතැයි සිතා ගනිමින්. පසුදින තමාට සිදු වූ ඇබැද්දිය තම මිතුරාට පැවසූ අකිලට දැනගන්නට ලැබුණේ එම තරුණිය ත්‍රිරෝද රථයකට හසු වී මිය ගිය බවත් ඔහු මෙන්ම තවත් ත්‍රිරෝද රථ රියදුරන් මෙම සිදුවීමටම මුහුණ පා ඇති බවත්ය. තවත් අලුත් කතාවකින් ඔබව හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්.